Nashi. Nashi. Ini China ini. Ah, है China apa lagi? खाओ दे mana පාටද ගන්නේ? මොන පාට ආස? Ratu ගන්න. Hello guys, කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම වෙනසකටත් එක්ක vlog එක ගෙදරින්ම පටන් ගන්න හිතුවා. අද අපි ඔයාලට අරන් එන්නේ grocery shopping vlog එකක්. අද අපි shops දෙකකට යන්න හිතන් ඉන්නවා. බලමු time manage කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම යන්න තමයි හිතන් ඉන්නේ. එහෙම නැති වුණොත් හෙට තමයි ඉතින් යන්න වෙන්නේ. එහෙම වුණොත් අපි videos දෙකම එකම vlog එකට attach කරලා දාන්න හිතන් ඉන්නවා. මම බෑග්ස් උත් ගත්තා. ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි පල්ලෙහාට යමු. මොකද බාති ඉන්නේ පල්ලෙහා. එහෙනම් අපි යමු. Hello guys. අපි දෙන්න අද මුලින්ම යන්නේ ඉපර් එකට. ගොඩක් වෙලාවට එළවලු මස් වගේ දේවල් ගන්නේ එසලුංගයිකින්. ඒ වුණාට මේ පාර බාතියට gift card එකක් හම්බෙලා තිබුණා ඉපර් එකේ. ඒ නිසා අපි දෙන්න කල්පනා කරේ gift card එකෙන් ගන්න පුළුවන් බඩු ටික ඉපර් එකෙන් අරගෙන ඉතුරු ටික එසලුංගයිකින් ගන්න. අපි ටිකක් රෑ වෙලා ආපු නිසා මේ වෙලාවේ නම් ගොඩක් සෙනග අඩුයි. සෙනග නෑ නේද? එළවලු ගම්මු. මුලින්ම මොන හරි වෙන බඩු ටිකක් අරන් යනවා. එළවලු ගන්නවද මුලින්? එළවලු ටික අරන්. හා. ගම්මුනේ. Netflix, carrot, Luno. ඔය ග්ලව්ස් එකක් දාගන්නව? මගේ කලින් vlog එකේදී මෙන්න මේක ගැන අහලා තිබුණා. මේ තියෙන්නේ ගෝවා පවුලෙම තවත් එක ප්‍රභේදයක්. මම දන්න විදිහට මේක ඉංග්‍රීසි වලින් හඳුන්වන්නේ Brussels sprouts කියලා. මේක තමයි මේක ගන්න. මොකද? ඇතිරි කප්පේ. හතු දැන්නද? හතු මේ ජාති විතරයි තියෙන්නේ. මෙතන තියෙනවා හතු එකක්. හතු එකක් ගම්මුනේ. තූරු ගම්මු. හොඳයි. ලුලුනු. මිරිස් ඕනේ. පොලෙන් ගෙනාවා අපි යමු මිරිස්. මේ සුකි ගන්න බාති. සුකි. මේක හොඳයි. ඇති. ඔව්. පොඩි බඩු. තාය ගන්න. ඔයන්නත් බෑ. කැරට් ගම්මුද? ගම්. පොඩි එකක් වань නැහැ. පොඩි එකක්. එළිය. මේකද? ආයි මොකද? මේ මොනවාද? සුකි. එහෙමද? බ්‍රවුන් එක. ආයි ජත් දිලක්. දිග බටු හිතුත්. මොන පාටද ගන්නේ? මොන පාට ආස? රතු ගන්න. රතු ගන්න? රතු ටික සවුත් වෙලා වගේ හැබැයි. කහ එකක් ගන්න. බ්‍රොකෝලි ගන්න. ඒ ගමුනේ. කවුලක් නේ? මේක වැඩි. මේක වැඩි නේ. ඔයා අල්ලපු එක කවුල්ද? පොඩි.
ඇති නේද? මේ තක්කාලි ගමු. කරන් ලොකුයි. ඒක හොඳයි වගේ. ඒක ගමු. ලස්සනයි. ලස්සනයි. හරි. ගොරකා වගේ. යා. කොළ තක්කාලි, දිග තක්කාලි. ඊපස්සේ රවුන්ඩ් තක්කාලි තියෙනවා. එළවලු ඇති නේද? පොල් තියෙයිද දන්නේ නැහැ නේ. පොල් බලමුද? දෙකක් ගන්න. දැන් දෙකක් කිලෝ ගන්න. එකේ බේර. දෙකක් විතර ගමු. මේ දෙවිට බලන්න. ඒ මොකේද දන්නේ නැහැ. වෙන බෑග් එකක් ගන්නකො ඉතින්. ඔක් ගන්න. හා. ඒ මොනවාද? නාෂි. 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 මම හිතන්නේ චීනෙන් එන්නේ. ආ හේද? චීනේ අපල් වගේ. කවුද? බලන්න try කළා මේ ලංකාවේ වගේ මේකක් තියෙනවා. දාලා. ඔයක කරල් පොල් නෑනේ. බලන්න ඩැමේජ් මොනවද තියෙනවද කියලා කවරේ දාලා ඉන්න පේන්නේ නෑනේ. නෑ වගේ. අවුලක් නෑනේ. ඔය පෙට්ටිය. එහෙමද? ගණන් ළමයි ස්ට්‍රෝබෙරි ගණන්. මිර්තිල් මේ බලන්න මෙහි මේකේ මිර්තිල් වල ගණන්. මේ 250 නේද? ඔව්. 250 399. ඉස්සලුඟ එකේ ඊට වඩා අඩුයි. පෙරකේ ගාන චුට්ටක් වැඩි. මේක අඩුවේම අරකේ වැඩි. වැඩි. හා. ඊළඟට අපි දෙහිගෙඩි 3ක් ගත්තා. සත 90ක් ගියා ඒකට. ඇති. ඔය කොහොමද තෝරන්නේ? මේ දෙය වෙනකොට දිල වගේ. බාතිය කියපු කතාව ඇත්ත තමයි කිවි ගෙඩියක් ඉදිරියද කියලා අපිට හොයාගන්න පුළුවන් එක සයින් එකක් තමයි ගෙඩිය මෘදුව තියෙන එක. ඇතිනේ. එහෙමද? මේ පෙට්ටියක් ලාබයි. ඔව් පෙට්ටියක් ගන්න දෙන්නේ. ඔව්. මේ කිලෝ එකක් යනවා. කිලෝ දෙක. කිලෝ දෙක? කිලෝ දෙක. කිලෝ එකක් 799. ආ. මේක හොඳයි නේ. අලතුරු ඇදී. ඒක දෙකක් තමයි. ආයෙත් ගන්නකෝ. ආ ගන්න මේක 399. කියන්නේ කිලෝ එකක්ද? ආ කිලෝ එකනේ. ආ කොහොමද? මීඩියම්. මේක වෙන જાතිය. මේක වෙන જાතිය. මේක තියා හයි එක. හයි එක ලංකාවේ කොහොමද? ආ. මේක ඔය ඒකටද කැමති? විලියම්ස් කෙනෙක්. යකටද? තුනයි. පීස් එක කරන් බලමු. අපි එළවලු පළතුරු නම් ඔක්කොම අරගෙන ඉවරයි. පොල් තියනවද බලන්න ඕන ඉස්සලුංග එකට ගියාම. බියෝෂ් එහෙම ගන්න මේ පැත්තේ තියෙන්නේ. කිට්ටුවට. ඒ බිස්කට් එක රහයි. තියන්නේ ඊළඟට බියෝෂ් ගන්න. මෙයාට යන්න හිත කෙලින්ම පැණි රහවලට මේක කන්න තමයි වාතිය ආස. අඩුවට දාන්න. අඩුවට දාලා? ඇත්තට? කෝ? ගමු එකක්. එයාට කන්න ඕනේ හින්දා තමයි ගන්න කියන්නේ. ගන්න. මේ අපි කන එක නැද්ද වාතිය? ඒක නෑ. අයියෝ. ඒක ඉස්සරහට ගන්න. ඒක ඉස්සලුංගේකින් ගමු. ඒකට ගන්න මේකෙන් තව මොනවා හරි ගන්නවද? බිස්කට් ඒරියා එකේ ඉන්නේ අපි. දැන් මේකද?
මේ ඩිස්කවුන්ට් දාලා තියෙන්නේ. ස්කොන්තෝ. ඒක ගන්න. ගමන්. ඒක ගන්න. ඒක රසයිනේ. වතුර ඉස්සලුම් එකකින් ගමුනේ. ඔව්. අපි කෝපි පැකට් එකකුත් ගත්තා කෑමක් හදන්න හිතාගෙන. පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ එකකුත් දාන්නම් ඔයාලට. අපි කෝපිත් අරගෙන හදන්න යන කෑම එක මොකක්ද කියලා ඔයාලට මේකෙන් ගෙස් කරන්නත් පුළුවන්. මේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් දැක්කහම මට පොඩි දෙයක් කියන්න හිතුණා ඔයාලට. මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි ග්‍රොසරි shopping කරන්න කැමති කෙනෙක්ට පොඩි ටිප් එකක්. හැබැයි ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඉතාලියට අලුතින්ම ආපු කෙනෙක්ට හරි එන්න ඉන්න කෙනෙක්ට හරි තමයි. මෙහි ජීවත් වෙන කෙනෙක්ට නම් මේවා සාමාන්‍ය දේවල් එයාලා ඒවා දන්නවා. හැබැයි නිව්කමර් කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතෙන නිසායි මං එහෙම කිව්වේ. අපි බඩු ගන්න හැම ග්‍රොසරි ෂොප් එකකම වගේ නිශ්චිත කාලයක් සඳහන් කරලා ඒ කියන්නේ සතියකමාරක් දෙකක් වගේ වැලිඩ් වෙන විදිහට පත්තරයක් නිකුත් කරනවා එයාලගේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් එක්ක. ඉතින් මේ වගේ දේවල් වලින් අපිට පොඩ්ඩක් බජට් බැලන්ස් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි සති දෙකකට මාසයකට විතර පොඩි ස්ටොක් එකක් හදා ගන්න පුළුවන්. ඉක්මනට එක්ස්පයර් වෙන්නේ නැති සූගෝ, වතුර, තොන්නොටින්, ඩිටර්ජන්ට් වර්ග වගේ දේවල් වලින්. හැබැයි මේ ඩිස්කවුන්ට් ගන්න ෂොප් එකේ ලොයල්ටි කාඩ් එකක් අපි ගාව තියෙන්න ඕනේ. ඉතින් මම මේ හොයාගෙන යන්නේ ඒ වගේ ඩිස්කවුන්ට් දාලා තියෙන මම පාවිච්චි කරන ෂැම්පූ එක ගන්න. යම් විතර කරගෙන එකෙන් නම් එක 99ට දාලා. අපි ගන්න හිතාගෙන ආපු බඩු ගොඩක් ගත්තා මෙතනින්. තව අපිට කිරි විතරයි ගන්න තියෙනවා. පාතිය ගියා කිරි ගන්න. මෙතන නැහැ. ලොකු එකක් ගම්ම ඉස්සෙල්ලම ගෙන්නේ. තේරුමක් නැහැ නේ මේකක් කරා. යන්නේ. අයි. අපි අද ආවේ ඉපර් එකටයි එසලුංග එකටයි දෙකටම යන්න බලාගෙන. ඒත් දැන් 9ත් පහු වෙලා ඒ කියන්නේ 9ට එසලුංග එක වහනවා. ඒ නිසා අපි ඒ වීඩියෝ එකත් ඇටච් කරලම ඔයාලට තනි vlog එකක් විදිහට ගේන්නම්. 15 කවුන්ට් එකට තමයි අපි බිල් කරගන්න ආවේ. අපි බලමු කීයක් යයිද කියලා අපේ මේ බඩු ටිකට. කීයද බිල? 89යි 730 ගාන. 89යි 730 ගාන. ඔව්. මේකේ බිලක් දෙන්නේ නැහැ නේද? QR code එකක් දෙන්න. ඔව් QR code එකක් දෙන්නේ. ඉතින් ඔන්න බඩු ගත්තා. දැන් ගෙදර යන්න හදන්නේ. ඊයේ රෑ අපිට එසලුංග එකට එන්න වෙලාව මදි වෙච්ච නිසා අද තමයි එසලුංග එකට ආවේ. මම කිව්වා ගම්. ඉදිරියද කියලා කොහොමද බලන්නේ? මේ දෙන්න ඕන. ඉල්ල නැහැ නේ. දෙන්න ඕන. කෙසෙල් ගමුනේ පොඩි එකක් ගමු. එකයි අනුව. ඒක ඇස්වට ගෙඩි 4යි දෙන්නේ. මොකද දන්නේ මේක දෝකද? දෙකමයි තියෙන්නේ. 3යි තියෙන්නේ. 4යි. 4ක් තියෙනවා? තියෙනවා. මන් දැක්කේ. ඔව්. සාමාන්‍ය දෙයක් ගමු. ගන්න. කීයද? මේකද? ඔව්. කද දෙකද? එකක් ගමු නේද? මේක මේ මෙතන මේ වෙලාවට. ඊළඟට අපි ආවේ මස් ගන්න. ඊයේ අපි ඉපර් එකෙන් මස් ගත්තේ නැහැ. මස් බිත්තර බියෝෂ් ඒවා ගත්තේ නැහැ. කොහොමත් අපි එසලුංග එකට එන්න හිටියේ වතුර සූගෝ ස්කොන්තු දාලා තිබුණා. ඒ නිසා ඒව ගන්නත් එක්ක කොහොමත් එන්න තමයි හිටියේ. මට නෝමල් යෝගට් එකක් බලමු. ඕකි තමයි. එකක්ද මේකක්ද? එකක් ඇද්ද? එකම ජාතියද?
දෙකක් ගන්න. වතුර ගන්න ඕනේ නේද? ඔව්. තාමාන බියොෂ් ගන්න ඕනේ. අපි දෙන්න මේ බලන්නේ සුදු ලුණු කුඩු එකක් ගන්න. චිපෝලා ආලියෝ. මේ ගමන කීයද ඒක? 1.99යි. තියනවද? ආ තියෙනවා. තුනක් ගමුනේ. තුන. හදිසියෙන් පාස්ට් එකක් හදන වෙලාවකදී මේ වගේ ටින් එකක් මික්ස් කරගන්නවා අපි. ඒ නිසා ඒකෙනුත් දෙකක් ගත්තා. අමතකුණා. ඊයේ ගන්නත් බැරි වුණා. මේකෙන් දෙයක්. ඔලිව් ඔයිල් එකක් බලමු. කටය 49ට දාලා. කීරේ 29ක් ස්කොන්තද ඒ? මේකක් ගන්න. ආ. 7.49. යා. කවද්ද බං එක්ස්පයර් වෙන්නේ? ඔව්. එකක් ගන්න. අර ඔයාලා. ආවනේ. අර මම හයි කියපේකනේ. ගාමු. මේ දවස්වල ඩිස්කවුන්ට් දාලා තියෙන්නේ මොනවද කියලා බලන්නත් එක්කම ඊළඟට අපි ආවේ වයින් කලෙක්ෂන් එක තියෙන පැත්තට. කොයිද? වීප්‍රා එකද? අපි අන්තිමටම ආවේ වතුර ගන්න. දැන් නම් අපි ගන්න හිතන් ආපු ඔක්කොම බඩු ටික අරන් ඉවරයි. අමතර දේවලුත් ටිකක් ගත්තාද? ඊළඟට අපි යමු බිල් කරගන්න. හයක් ගන්න බැරිද? හයක් දාගමුනේ. එතකොට ලේසි. යා. ඒක ගාඩ වැඩි බාතිය. 2.69ක්. එහෙමද ඉපර එකේ? ඇත්තම කිව්වොත් අපි දෙන්න මෙතෙන්දී රැවටුණා. අපි හිතුවේ ඉපර එකට වඩා එසලුංග එකේ ප්‍රින්ගල්ස් ගාන අඩුයි කියලා. ගෙදර ගිහින් බැලුවාම තමයි දැක්කේ මේකේ සයිස් එක ගොඩක් පොඩි කියලා. මාදී. ඔලිව් එක. යා. වෙන. මේක රහයි. අපි දැන් යන්නේ බිල් කරගන්න. බලමු මේකේ බිල කීයක් වෙයිද කියලා. ගන්න. කීයද බිල? 117යි 32යි. 117යි 32. 117ක් ගියාද? ඔව් 117යි 32යි. බලන් ගියා මේකේ වැඩිපුර ගිහලා. ඊයේ අදයි අපේ ටෝටල් බිල් එක බැලුවොත් යුරෝ 206.66ක් වෙනවා. ඒක ශ්‍රී ලංකන් රුපීස් වලට කන්වර්ට් කරලා බැලුවොත් 74,914ක් වගේ මුදලක් වෙනවා. මෙතන ඇත්තටම අපේ සතියක ග්‍රොසරීස් විතරක් නෙවෙයි මාස ගාණක් පාවිච්චි කරන දේවලුත් තියෙනවා. ඒ නිසා තමයි මේ පාර අපේ බිල් එක ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අදට අපි vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් දවසක ආයෙත් හම්බෙමු. චාෝ.